දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන්ගේ විවසක් මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුළ රූප සම්පත්තියෙන් අනුන රූපවතී නැත්නම් පටාචාරා නම් වූ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳින සිටු කුමාරිකාව සිටු මාලිකේ මුල්තේ ධනපරණ සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයගේ ඇරෙමින් මව්පියන්ට රහස්‍යම රූපවතී නැත්නම් පටාචාරා ධනපරණ තරුණයන් සමග සිටු මිතුරෙන් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැවැත්මක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගත වීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැවැත්ම තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයගේ ඇරැම්මෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සරත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවත් සමග ඇය සරත් නුවරට යාමට පිටත් වුණා. දහවලකින් අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින්නට වුණා. රූපවතී නැත්නම් පටාචාරා ප්‍රසූත වේදනාවෙන් සිටිනට ස්වාමියා ඇයට ආහාර ගැනීම සඳහා ඒ හඳ වැඩීමට මහා වනයේට ඇතුළු වුණා. වනයේ තුළ ඇති කුඹසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුබදා උදෑසන ඇගේ පානීය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇතිදය අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාට රැගෙන සරත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. දෙකොඩ තලා යන අචිරවතී නදියේ දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙකොඩ තියා අනික උපන් දරුවා ගමින් එතර කර ගම් ඉවුර මත දැරුවා. අනෙක් දරුවා රැගෙන ඒට නැවත ගමට බැසගත් ඇය දියරැලි නගමින් පහළ බසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් වෙඩිරු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහසටම ක්‍රියාසර කළා. පටාචාරා දරු සෙනෙහසෙන් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්පුඩි බැලුවා. ඒ දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬ ගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරි පිටම මහා දේරල අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියා අහිමිව උමතුණු පටාචාරා හඬමින් සරත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන්ගෙන් විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුරු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරත් මිය ගිය බව කියා සිටියා. ඒ
අසල ගින්නෙන් දැවෙන දරු සෑයක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියන් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල් කසා ඇය පන්වලා දැමුවා. මේ අතර සරත් නුවර දෙව්රම් බෙහෙරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙව්රම් බෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මයේ තුලින් වටහාගත් පටාචාරාව ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එනිම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ වාක්‍යවන්ත වුණා. ඉතින් ඒ වේදනාවර පටාචාරා කතාවස්තුව තුළ